ආකල්ප නිසා සහ අපගේ තොරතුරු නිසා සිද්ධ වෙන පරිසර දූෂණය. ආකල්ප සහ තොරතුරු ඇත්තටම පරිසර දූෂණයට වඩා පරිසරයට සිද්ධ වෙන බාධාවක් මිනිසා අතින්. ඒට හේතුව පරිසරයට සම්බන්ධ තොරතුරු පද්ධතියක් තියෙනවා. මේ තොරතුරු පද්ධතිය පවතින්නේ ක්‍රමානුකූල ක්‍රමයකට පරිසරයේ පැවැත්මත් ඒ පරිසරයේ පැවැත්මට අදාළ ක්‍රමානුකූල තොරතුරු ප්‍රමාණයකුත් තියෙනවා. මේ තොරතුරු ප්‍රමාණය සහ මිනිස් අප දන්නා තොරතුරු ප්‍රමාණය අතර විශාල පරතරයක් තියෙනවා. ඒක ස්වභාවිකයි සාමාන්‍යයෙන් මොකද අපි තාම දියුණුවකින් පවතින ජීවීන් කොට්ටාශයක් නිසා. නමුත් මේ වන විට ඒ තත්ත්වය වෙනස් කරමින් අපට සිද්ධ වෙලා තියෙනවා අපගේ තොරතුරු යවත් කාලීන කරගන්න හැකි තාක් දුරට පොළොවේ ස්වභාවික තොරතුරු වලට සාපේක්ෂව අපට නිකුත් කරන තොරතුරු පමණක් ලබා ගැනීමට අපට හැකියාව තිබෙනවා. ඒකට හේතුව අපි මේ වෙනකොට තාක්ෂණය භාවිතා කරමින් සිටිනවා. ඒතකොට තාක්ෂණය භාවිතා කරමින් අපි තාක්ෂණය භාවිතා කරන ස්වභාව ධර්මයේ ශක්තිය නරයි තාක්ෂණයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේ තාක්ෂණය භාවිතා කරමින් සාවද්‍ය තොරතුරු හෝ නිවැරදි නොවන තොරතුරු සංනිවේදනය කිරීම නිවැරදි වන්නේ නැහැ. එය මිනිස් වර්ගය ගැන පොළොවේ සහ පරිසරයේ තියෙන විශ්වාසය සහ ගරුත්වයේ අඩුවීමට හේතුවක් වෙනවා. ඒ නිසා අපට සිද්ධ වෙනවා අපගේ තොරතුරු යවත් කාලීන කරගන්න. නමුත් නැවතත් අපගේ ගැටලුව විද්‍යාව හා තාක්ෂණය හරහා මේ තොරතුරු නිවැරදි කරගන්න හැකියාවක් නැහැ අපට. හේතුව අපගේ විද්‍යාව තාම ලදරදී පවතින විද්‍යාවක්. ඊළඟට විද්‍යාව දියුණු වුණත් විද්‍යාවට සීමා තියෙනවා. පරිසරයේ තොරතුරු ස්වභාව ධර්මයේ තොරතුරු හැම තොරතුරක්ම ලබා ගන්න හැකියාවක් නැහැ. ඔබ දන්නවා පරිසර ස්වභාව ධර්මයේ ටෙස්ට් ටියුබ් එකට දාන්න පරිසරයේ ස්වභාව ධර්මය අපිට දෙන්නේ නැහැ. ඒ නිසා අපට නිකුත් කරන තොරතුරු පමණයි ලබා ගන්න හැකිවන්නේ. කෙසේ වෙතත් අපගේ තෙවැනි පරිසර දූෂණය වශයෙන් හඳුන්වන්නට පුළුවන් අපගේ ආකල්ප වශයෙන් පවතින වැරදි අදහස් නිසා අපි ගල් යුගයේ නිර යුගයේ ඒ වගේ යුගයෙන් යුගයට එනකොට අපි වැරදි අදහස් ගොඩක් අරගෙන ඉඳ තියෙනවා. සමහර ඒ කාලයට නිර්වැරදි තොරතුරු මේ කාලය වෙනකොට නිර්වැරදි නොවන ඉඳ තියෙනවා. මොකද තොරතුරු වෙනස් වෙලා කාලය වෙනස් වෙලා මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වෙනස් වෙලා ක්‍රියාකාරකම් වලට සාපේක්ෂව අදාළ නීති රීති වෙනස් වෙලා උදාහරණයකට ඔබ දන්නවා කරත්ත ගමන් කරන කාලේ තිබිච්ච මාර්ග නීති කාර් ගමන් කරන කාලේ තියෙන මාර්ග නීති දෙකක් නේ. ඒ වගේ ඉන්දිය යුගයේ ගල් යුගයේ තාක්ෂණ යුගයේ විච්ච පාරිසරික නීතිත් තාක්ෂණ යුගයේ තියෙන පාරිසරික නීතිත් වෙනස්. මොකද කාලයට අනුරූපව වෙනස් වෙන්න ඕනේ. ඉතින් මේ පණිවිඩය තමයි අපි ලබා ගන්නේ. එතකොට මම කලින් සඳහන් කරපු ප්‍රවේශය ත්‍රියටස් කියන්නේ ප්‍රාතිහාරයක් සලකුණක්. ඔබ අපි විද්‍යාව හරහා මේ ගැන සොයා බැලීම අවශ්‍ය නැහැ. මොකද විද්‍යාවට හැකියාවක් නැහැ අපිට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න තවමත් හැකියාවක් නැහැ. පසු කාලීන හැකියෙන්න ඉඩ තියෙනවා අපි වගේ මම දෙන තොරතුරු වගේ තොරතුරු පරීක්ෂා බලලා කාලයක් තිස්සේ නිරීක්ෂණය කරලා ඒකට කියන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා මෙයා කියන දේ නිවැරදි කියලා. නමුත් ගැටලුව තියෙන්නේ අපිට එච්චර කාල නැහැ. අපට අවුරුදු 60 ගාණක් තියෙන්නේ ඉදිරියට ගමන් කරන්න. අවුරුදු 60 ගාණක් තුළ අපගේ ආකල්ප තොරතුරු තාක්ෂණ නිවැරදි වෙලා තිබුණොත් තමයි අපේ ඊළඟ සියවසට ගමන් කරන්න එහෙමත් 20 වෙනි සියවසට ගමන් කරන්න සිදුවන්නේ. පුළුවන් හැකියාව අපිට ලැබෙන්නේ ඊට පස්සේ. ඒ වෙනකොට අපි මේ වෙනකොට පසුගාමී කොටසක් හැටියට සැලකෙනවා මේ විශ්ව මට්ටමින් පසුගාමී ජීව කොටසක් හැටියට. ඒ නිසා තමයි 3A Atlas ඇවිල්ලා අපිට සලකුණු කරන්නේ. එකක් කියනවා අපිට අවවාද කරනවා අපගේ වැරදි හදාගන්න. දෙක අපිට සලකුණක් දෙනවා ඔබගේ තොරතුරු පද්ධතිය නිවැරදි නෑ. ඔබේ තොරතුරු පද්ධතිය නිවැරදි කරගන්න කියලා පණිවිඩය අපිට ලබා දෙනවා. එතකොට 3A Atlas කියන්නේ ඔබ ප්‍රාතිහාර සොයමින් සිටිනවා නම් ඔබට ලැබුණු සලකුණක් හෙවත් ප්‍රාතිහාරයක් විද්‍යාත්මක කෝණයෙන් මේක දිහා බලන්න යන්න එපා. ඊළඟට පිටසක්වල ජීවීන් පටල ගන්න එපා මේකත් එක්ක. පිටසක්වල ජීවීන් සම්බන්ධ වෙලා ඉන්න ඉඩ තියෙනවා. නමුත් පිටසක්වල ජීවීන් සම්බන්ධ වෙනවා කියන්නේ මේ 3A Atlas එක ඍජු සම්බන්ධයක් නෙවෙයි. කලින් සඳහන් කරා වගේ පිටසක්වල ජීවීන්ට අපගේ ක්‍රියාකාරකම් නිසා ගැටලුවක් තියෙනවා. ඒකට ඒගොල්ලෝ ඇවිල්ලා අපට විරෝධය පළ කරන්න ඉඩ තියෙනවා. අංක 1 අංක 2 අපේ තාමත් අපි ආරක්ෂා කරගන්න හැකියාවක් නැති පොළොව විසින් ආරක්ෂා ලබා දෙන කට්ටියක් ජාතියක් හැටියට
ශිෂ්ටාචාරයක් ඇටියට අපි පරිසං ඉන්න ඕනේ අපගේ පොලොට සාප මාන ශිෂ්ටාචාරයට අනවශ්‍ය ගැටුව ඇති කර ගැනීම වලකින්න ඕනේ අපට දැනට ආරක්ෂාතියන පිටසක්කල ජීවන්ගෙන් හෙවත් පිටසක්කල අනවශ්‍ය පිටසක්කල ජීවී ආක්‍රමණවලින් ආරක්ෂාතියනවා අපගේ සෞරග්‍රාමණ්ඩලර අපට ආරක්ෂක පටල ඇතියනවා එසේ ආරක්ෂ පටල පොළොව තොරතුරත් එකතු වෙලා අදාළ ග්‍රහලෝකෙන් දසිට පුළුවන් අපි මේ ග්‍රහලෝක ජීවිත බාධා කරන්න එපා කියලා නමුත් ඒ වගේම තමයි අනිත් පැත්තට අපටත් හැකියාවක් නෑ වෙන තැන්වලට ගිහිල්ලා බාධා කරන්න වෙන ග්‍රහලෝකවලට බාධා කරන්න එහෙම නැත්නම් ඒගොල්ලන්ව කුපිත කරන ආකාරයේ ක්‍රියාකාරකම් වලටත් යොමු වෙන්න හැකියාවක් නෑ උදාහරණයකට අපි අපගේ අල්ලපු ගෙදර අසලසියන් කුපිත කරන ක්‍රියාකාරකම් අපි අසලසිය පහර නොදුන්නා කියන්න නමුත් අපි අසලසියන් කුපිත කරන ක්‍රියාකාරකම් වලට ඒදීමට අපට හැකියාවක් නෑ ඔවුන්ට සැක හිතෙන ආකාරයක කටයුතු අපට හැකියාවක් නෑ විශ්ව නීතියේ ඒ විදිහට තමයි අපි සැක කටයුතු නොවන ජාතියකට වැඩ කරන්න ඕනේ ඒ වගේම ඉතා සියුම්ම අපගේ ආරක්ෂාව ගැන පරිස්සම් වෙන්න ඕනේ මේ තත්ත්වයට යාමට තරම් අපගේ විද්‍යාව තාමත් දියුණු නැති බව පෙනියන්නේ ඉතින් මේ තොරතුරු ටික තමයි මේ වෙලාවේ ඔබට කියන්න තියෙන්නේ නමුත් තියටර්ස් ගැන සහ ඒ හරහා මට ලැබෙන තොරතුරු ගැන තව වැඩසටහන් කීපයක් වෙනත් මාතෘකයක් පළ වෙනවා මොකද මෙය ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක් මනුෂ්‍ය අපේ මානවංශ කතාවල තීරණාත්මක සන්ධිස්ථානයක් නමුත් රාජ්‍ය ආරක්ෂාව හෙවත් ඇමරිකාවේ මම හිතන්නේ ඇමරිකාවේ CIA ආයතනයේ ආරක්ෂාවට ගැටලුවක් ලෙස CIA ඇටලස් සලකනවා නමුත් ඒ වැරදි බය මගේ මතේ CIA ඇටලස් ආරක්ෂාව තර්ජනයක් නෙමෙයි අපිට කරන දීර්ඝ කාලීන උදව්වක් කෙටි කාලීන බාධාවක් වුණාට මොකද අපේ විද්‍යාවට පාලනයක් නැතුව වැඩ කරගෙන යනකොට විද්‍යාව වැරදි කියන්න මේ ඇවිල්ලා තියෙන්නේ ඒවත් අපේ විද්‍යාව මත පදනම් කරන තීරණ ගත්තොත් අපගේ විනාශය සන්නිටුවන් වෙන බව මතක් කරන්න තමයි CIA ඇටලස් ඇවිල්ලා ඉන්නේ එක හේතුවක් දෙවෙනි හේතුව තමයි CIA ඇටලස් සරහා අපගේ සෞරග්‍රාමණ්ඩලයේ ශක්ති සංගමයක් සිදුවීම පවතිනවා. එතකොට CIA ඇටලස් කියන්නේ අපට බාහිර කෙනෙක් නෙවෙයි අපගේ සෞරග්‍රාමණ්ඩලයට යම්කිසි ආකාරයක සම්බන්ධයක් තියෙන ධූමකේතුවක් ඇට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම ධූමකේතුවක් ලෙස හඳුන්වනවට මෙයා වෙනස් දෙයක්ද කියලා බව මම සැක කරනවා. මොකද මුලින්ම CIA ඇටලස් දැක්කේ ග්‍රාහකයෙක් හැටියට. ඊට පස්සේ මට සැකතුණා මෙයා ක්‍රියාකාරකමද මෙයා ඇත්තටම ග්‍රාහකයෙක්ද කියලා. ඊළඟට එයා වෙනස් වුණා ධූමකේතුවක් දැක්කා. දැන් ධූමකේතුවට වඩා බලතල තියෙන කෙනෙක් සලකනවා. එතකොට මෙයා ධූමකේතුවක් වුණාට ධූමකේතුවක් වුණත් මෙයාට අදාළ සෞරග්‍රාමණ්ඩලයේ උදව් තියෙනවා. එතකොට අපගේ සෞරග්‍රාමණ්ඩලයේ ආරක්ෂක පටලයන් කඩාගෙන ක්‍රියාත්මක වෙනකොට විද්‍යාඥයන් හිතන්නේ මේක පිටසක්වල ජීවන ක්‍රියාවලියක් නෑ පිටසක්වල ජීවිත හැකියාවක් නෑ වෙන දේවල් කරන්න පිටසක්වල ජීවන ශක්ති කලාප පාලනය වෙන අය මිසක් ශක්ති කලාප පාලනය කරන අය නෙමෙයි ඒතර පිටසක්වල ජීවිත හැකියාවක් නෑ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ආරක්ෂක පටල කඩා දාන්න මේ වල ගතව හැටියට දැන් සැලකන මේ විශේෂ වස්තුව ධූමකේතුව ඇත්තටම අපගේ සෞරග්‍රහ මණ්ඩලයට මොකක්වත් සම්බන්ධතාවක් තියෙන ධූමකේතුවක් ඔබ දන්නවා සෞරග්‍රහ මණ්ඩලය ඇතුළේදී අපගේ සෞරග්‍රහ මණ්ඩලය හරහා තව සම්බන්ධ වෙලා වෙන සෞරග්‍රහ මණ්ඩල නිර්මාණය වෙන්න තියෙනවා එසේ නැතුව වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක් සම්බන්ධ වෙලා අපේ සෞරග්‍රහ මණ්ඩල නිර්මාණයෙන් ඉඩ තියෙනවා ඒ වගේ එකක් හෝ කීපයක් වෙන්න ඉඩ තියෙනවා ඒතර මේ ධූමකේතුවට අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ස්වභාවික ප්‍රතිරෝධය හරහා පිටත බිඳුවක් සිදු වෙන්නේ නැති බවත් අපගේ සෞරග්‍රහ මණ්ඩලය සමග ස්වභාවිකව ක්‍රියාත්මක වෙන බවත් අපට පෙනී යනවා. ඒතර මගේ තොරතුරු අනුව නම් මට පෙනෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ අපගේ ක්‍රියාකාරකම් නිසා අපහසුතාවයට පත් වෙලා තියෙන බව මිනිසාගේ පරිසර දූෂණ කටයුතු නිසා එතකොට ඒ තත්ත්වය පාලනය කරගන්න ධූමකේතු උදව් කරන බවයි මට නම් පෙනියන්නේ. එතකොට මොකද අපේ සෞරග්‍රහ මණ්ඩලයට අදාළ ආරක්ෂක පද්ධතියක් තියෙනවා. ඒ ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වෙමින් මෙතනට අදාළ නැති අය આવොත් ඒගොල්ලෝ පිටට නිරපීමක් කරනවා ඒවත් තල්ලු කර යෑමක් සිදු කරනවා. නමුත් මේ ධූමකේතු තල්ලු කර යෑමක් සිදු වෙන්නේ ඇතුළට පිළිගැනීමක් සිදු වෙනවා. ඇතුළට පිළිගැනීම සිදු වෙන්නේ අපගේ සෞරග්‍රහ මණ්ඩලය සමග සම්බන්ධයක් තියෙන නිසායි. එසේ නැත්නම් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ උදව්වට පැමිණ කෙනෙක් නිසා මේක වෙන්නේ. විශේෂයෙන් මට ගන්න ඕනේ පිටසක්වල ජීවන මෙහෙම කිරීමේ හැකියාවක් නැහැ.
අපිට සකල ජීවන ස්වභාවධර්මය පාලනය කිරීමේ හැකියාවක් නැහැ. ඒගොල්ලෝ කළොත් අපි වගේ පාලනය නැහැ. ඒ නිසා කරුණාකරලා අපිට සකල ජීවන මේකට සම්බන්ධ කරගන්න එපා. ඊළඟට මේ ඓතිහාසික පණිවිඩයක් අරන් එන ධූමකේතුවක්. එතකොට මේක ආරක්ෂාවට තර්ජනයක් කියලා ඉවරලා මිනිස්සුන්ව නොමග යවුවොත් මිනිස්සු ලබා ගන්න ඕන පණිවිඩය ලබා ගන්නේ නැහැ. ඒ වුණොත් නැවත වතාවක් අපගේ මානව ශිෂ්ටාචාරය අවදාන බලක්වීමක් සිදු වෙන නිසා මම කැමතියි CIA බලධාරීන්ට මතක් කරන්න කරුණාකරලා මේ ගැන හොඳින් සොයා බලන්න. පිටසක්වල ජීවීන් ඇවිත් තිබෙනවා නම් මා කලින් සඳහන් කර ආකාරයට ජේම්ස් වෙබ් දුරේක්ෂය හරහා සිදුවන ක්‍රියාකාරකම් නිසා සහ අභ්‍යන්තරෙන් අපගේ අභ්‍යන්තර වශයෙන් සිදුවන පරිසර දූෂණයක් නිසා සිදුවන ක්‍රියාවක්. ඊට අමතරව මම තාමත් කතා නොකරපු මාතෘකාවක් තියෙනවා. ඒක තමයි ආධ්‍යාත්මික ශක්තිය වැරදි විදිහට යොදාගන්න උත්සාහ කිරීම නිසා පාරිසරික ප්‍රතිරෝධයක් ඉතාමත් දැඩි පාරිසරික ප්‍රතිරෝධයක් ඇති වෙලා තියෙනවා සමහර රටවල්වලට. ආධ්‍යාත්මික ශක්තිය විවිධ වලට ලබා ගන්න භාවිත කිරීම නිසා මේකත් එක්තරා ගැටලුවක්. මේ වගේ සිදුවීම් නිසා 3A ඇට්ලස් අපිට ඇවිල්ලා අපට අනතුරු අංගවනවා වගේම අපේ සෞර ග්‍රහවලට උදව් කරමු සිටිනවා. අනතුරු අංගවන්නේ උදව් කරමු සිටින්නේ දෙකම හිත කරගත්තා නිසා මේක සැක කටයුතු වස්තුවක් හඳුන්වාදී මිනිසුන් නොමග හැරලා එකෙන් මිනිස් ශිෂ්ටාචාරයට හානි කරන්න එපා කියලා මම බලධාරීන් ඉල්ලා සිටින්න කැමතියි. නැවත සොයා බලන්න පිටසක්වල ජීවීන් ඇවිත් සිටින්න ඉඩ තිබෙනවා. මොකද මම කලින් සඳහන් කරට මම මේ බව කලින් සඳහන් කරලා තිබෙනවා. ඉතින් මිනිසුන්ට නිවැරදි ඇත්ත තේරුම් ගන්න උදව් කරන්න. මොකද මේක මානව ශිෂ්ටාචාරයේ සීනාත්මක සංදේශාත්මක තීරණාත්මක කඩේමක්. පොදු මහජනයා ඇත්ත තේරුම් ගත්තේ නැත්නම් ඒගොල්ලොත් මේක ෂෝ එකක් හැටියට සලකන පිටසක්වල ජීවීන් නරක වෙනවා මේගොල්ලෝ නරක විහිළු කතා කරගෙන ඉන්නවා. ඒගොල්ලෝ අවබෝධ කරගන්න නැති වෙයි මොකක්ද ඇත්තටම සිදුවන්නේ කියලා. ඒ වුණොත් අපේ ශිෂ්ටාචාර අනතුරු ලක්ෂණ සිදු වෙන ඉඩ තියෙන නිසා ඒකට ඇත්ත දැනගෙන ඉඩ දෙන්න. ඇත්ත දැනගෙන අනුවර්තනය වෙලා අවශ්‍ය පරිවර්තන වලට ලක්වීම ඉඩ දෙන්න. එහෙම වුණොත් තමයි අපගේ මානව ශිෂ්ටාචාරය 22 සියවසට පියමන් කරන්නේ. එහෙම නැතු අපිට 22 සියවසට පියමන් කර හැකියාවක් නැහැ. මේ 3 ඇට්ලස් පමණක් නෙවෙයි තව බොහෝ ග්‍රාහක ප්‍රමාණයක් පැමිණියට තිබෙනවා